මේක මදුකගේ කාර් එක. ඒ කියන්නේ මදුක මැරිලා නෑ. එතකොට කවුද ක්‍රිෂානි? මං කිව්වේ මදුක ක්‍රිෂානිගේ නියුන් සහෝදරී වෙන්නේ නැති කියලා. සමහර විට යමු. අපි ගිහින්ම බලමු. හායි මදුක. ඔයාලා කවුද? ඔයාලා කවුද? ඔයාලා කවුද? මදුක? මදුක? කවුද මදුක? ක්‍රිෂානි. එන්න. අපි ආවේ ලොකු කාරණයක් දැනගන්න. කවුද මේ? නිරාෂා. මම මේ ළමයා කවදාවත් දැකලා නැහැ. මේ මගේ හොඳම යෙහෙළිය නිරාෂා. මෙයාගේ ක්‍රිෂානිගේ අතරේ අපිට හිතාගන්න බැරි ලොකු සම්බන්ධයක් තියෙනවා. මං කිව්වනේ මේ ළමයා මං කවදාවත් දැකලා නැහැ කියලා. ඇයි ඕගොල්ලෝ මේ ගැන මගෙන් අහන්නේ? අපි පොඩි පරීක්ෂණයක් කරනවා ආන්ටි. අපිට ක්‍රිෂානිගේ කාමරේ පොඩ්ඩක් බලන්න පුළුවන්ද? ක්‍රිෂානි නැතුණට පස්සේ අද තමයි මේ කාමරේ ඇරි. ක්‍රිෂානි හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. එයාට තිබුණ හොඳ කලාත්මක හැක්. ක්‍රිෂානිට ඕන වුණා හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න. ඒත් ඒක හීනයක් වුණා. ඕක අරන් දුන්නේ එයාගේ තාත්තා ක්‍රිෂානිගේ බර්ත්ඩේ එකට. ඕක තමයි එයාගේ ජීවිතේ. එයා යන හැම තැනම ඕක අරන් ගියා. පොලිසිය හොයාගත්ත එකම දේ ඔච්චරයි. මාලි බලන්න ඩයමන්ඩ් හිල් එක. අපි මෙතන ෂූට් කෙරුවා. ඔහුමයි. කොහොමද මේවා මේ කැමරකට ආවේ? අපි ෂූට් කරුවෙත් මේ ලොකේෂන් වලමයි. ක්‍රිෂානි සුසයිඩ් කරගෙන තින්නෙත් මෙතනදිමයි. මේක හිතා ගන්න බැරි ප්‍රහෙලිකාවක්. මට එකක් ෂුවර්. අපිට තේරුම් ගන්න බැරි දෙයක් වෙලා තියෙනවා. අපිට හම්බ වුණේ ක්‍රිෂානිද? එයාද රංගපෑවේ අපේ ෂෝට් ෆිල්ම් එකේ. මට හිතෙනවා මෙතන මොකක් හරි විශ්මිත දෙයක් වෙලා තියෙනවා කියලා. විනාශගේ කතාවයි මේ සිතුවීමයි අතරේ ඩයමන්ඩ් හිල් එකට මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ඇයි මට කියන්න නැතුව මගේ කැමර එක ගත්තේ?